පොඩි කාලේ ගහකට නගින්න හැදුවොත් අම්මා කියනවා පුතා නගින්න එපා වැටේ. ඊට පස්සේ ඒවා හොරෙන් නැගලා නැග්ගොත් පස්සල ගහනවා. හොඳද? ඔහොමනේ. ඒ අර කන්සර්වටිව් ක්‍රමය. අපේ ලංකාවේ සංස්කෘතිය තියෙන්නේ එහෙම. හැබැයි වෙස්ට් එකට ගියොත් එහෙම ළමෙක් ගහට නගින්න හැදුවොත් එහෙම බඩු ෂුවර් නැත්තම් යටින් මෙට්ටයක් හරි ට්‍රැම්පොලින් එකක් හරි මොකක් හරි දාලා ඌ කළා ඩේන්ජරස් වැඩ ආරක්ෂා සහිතව කරන්න දෙනවා. ඌ ගහට ලෙසටම නැග්ගොත් ඌ තව උස ගහකට නගනවා ඊළඟට. දෙවනි අතට නැග්ගොත් ඌ තුන්වෙනි අතට නගනවා. ඒ රටවල් හදලා තියෙන මිනිස්සුන්ට නිදහස දීලා දියුණු වෙන්න ඉඩ අරින්න. අපේ රටවල් හදලා තියෙන්නේ ළමයි හදන්නේ මෙහෙමයි. ආරක්ෂා කරලා තියන් ඉන්න. ඒක හොඳයි දිලා වැඩේ ඇදගෙන යන්න. නොමැරි ජීවත් වෙන්න ඒ ක්‍රමය හොඳයි. හැබැයි දියුණු වෙන්න ඒක හොඳ ක්‍රමයක් නෙමෙයි. නොමැරි ජීවත් දැන් අපේ ලංකාවේ ළමයි නොමැරි ජීවත් වෙනවානේ. ඒ දියුණු වෙනවද? නෑ. අපේ රටත් ඒකනේ. මේ ඒ ළමයින්ගෙන් මේ රට හැදිලා තියෙන්නේ. නේද? අපේ රට නොමැරි ජීවත් වෙනවානේ. හැබැයි දියුණු වෙන්නේ නැහැ. පොඩි කාලේ ගහකට නගින්න හැදුවොත් අම්මා කියනවා පුතා නගින්න එපා වැටේ. ඊට පස්සේ ඒවා හොරෙන් නැගලා නැග්ගොත් පස්සල ගහනවා. හොඳද? ඔහොමනේ. ඒ අර කන්සර්වටිව් ක්‍රමය. අපේ ලංකාවේ සංස්කෘතිය තියෙන්නේ එහෙම. හැබැයි වෙස්ට් එකට ගියොත් එහෙම ළමෙක් ගහට නගින්න හැදුවොත් එහෙම බඩු ෂුවර් නැත්තම් යටින් මෙට්ටයක් හරි ට්‍රැම්පොලින් එකක් හරි මොකක් හරි දාලා ඌ කළා ඩේන්ජරස් වැඩ ආරක්ෂා සහිතව කරන්න දෙනවා. ඌ ගහට ලෙසටම නැග්ගොත් ඌ තව උස ගහකට නගනවා ඊළඟට. දෙවනි අතට නැග්ගොත් ඌ තුන්වෙනි අතට නගනවා. ඒ රටවල් හදලා තියෙන මිනිස්සුන්ට නිදහස දීලා දියුණු වෙන්න ඉඩ අරින්න. අපේ රටවල් හදලා තියෙන්නේ ළමයි හදන්නේ මෙහෙමයි. ආරක්ෂා කරලා තියන් ඉන්න. ඒක හොඳයි දිලා වැඩේ ඇදගෙන යන්න. නොමැරි ජීවත් වෙන්න ඒ ක්‍රමය හොඳයි. හැබැයි දියුණු වෙන්න ඒක හොඳ ක්‍රමයක් නෙමෙයි. නොමැරි ජීවත් දැන් අපේ ලංකාවේ ළමයි නොමැරි ජීවත් වෙනවානේ. ඒ දියුණු වෙනවද? නෑ. අපේ රටත් ඒකනේ. මේ ඒ ළමයින්ගෙන් මේ රට හැදිලා තියෙන්නේ. නේද? අපේ රට නොමැරි ජීවත් වෙනවානේ. හැබැයි දියුණු වෙන්නේ